අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ තොරතුරු තාක්ෂණ ලෝකයේ තියෙන ඉතාමත් ආකර්ශනීය මාතෘකාවක් ගැන. ඒ තමයි දත්ත ගබඩා කිරීම. එහෙමත් නැත්නම් data storage කියන සංකල්පය. අපේ පරිගණකයේ තියෙන ඉතාමත් කුඩා දත්ත දාවකයක ඇතුළක සිදුවන ශුද්‍ර ක්‍රියාවලීන්ගේ ඉඳලා අතිවිශාල ජාලගත දත්ත ගබඩා පද්ධති දක්වා මේක කොහොමද කළමනාකරණය වෙන්නේ කියලා අපි අද බලමු. පසුගිය දශක කිහිපය ඇතුළත මේ තාක්ෂණය කොච්චරනම් විශ්මිත විදිහට වෙනස් වෙලා තියෙනවද කියලා මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙයි. ඉතින් මේ විග්‍රහය අපි ප්‍රධාන කොටස් 4කද වෙන් කරලා දෙනවා. 1. දත්ත ගබඩා දාවකයක අභ්‍යන්තරය. 2. දත්ත ගමනාගමනය කළමනාකරණය කිරීම. 3. ගබඩා ජාල සම්බන්ධ කිරීම සහ 4 වෙනි එක RAID එම නැත්නම් RAID තාක්ෂණය සහ එහි විශ්වසනීයත්වය. හරි. අපි අපේ පළවෙනි මාතෘකාවට යමු. දත්ත ගබඩා දාවකයේ අභ්‍යන්තරය දැවැන්ත යාන්ත්‍රික යන්ත්‍රවල ඉඳලා අද තියෙන නිහඬ චිප් දක්වා ආපු ගමන. අපි මේ ඉතිහාසය දිහා බැලුවොත් 1956 අවුරුද්දේ නිර්මාණය කරපු IBM RAMAC එක තමයි ලෝකයේ පළවෙනි වාණිජ තැටි දාවකය එමත් නැත්නම් commercial disk drive එක වින්නේ. මේකේ භෞතික ප්‍රමාණය දැක්කම හිතේ මේක කොච්චර ලොකුද කියලා. හැබැයි මේ අංගල් 24ට විස්කම්බයක් තියෙන තැටි 50ක ඇතුලේ ගබඩා උනේ මෙගාබයිට් 5ක වගේ ඊටම පොඩි දත්ත ප්‍රමාණයක් විතරයි. ඒ වගේම මේ දත්ත වෙත ප්‍රවේශ වෙන්න තප්පරයකටත් වඩා වැඩි කාලයක් ගත වුණා. අද තියෙන වේගයත් එක්ක බලද්දී ඒක කොච්චර මන්දගාමීද කියලා හිතාගන්න පුළුවන්නේ. කාලයත් එක්ක මේක ලොකු වෙනසකට ලක් වුණා. සම්ප්‍රදායික යාන්ත්‍රික දුරට තටි, ඒ කියන්නේ hard disk drives ක්‍රියාත්මක වෙන්නේ හරියට වේගයෙන් කැරකෙන රෙකෝඩ් ප්ලේයර් එකක් වගේ. මේවේ භ්‍රමණය වෙන තටි වගේම එහා මෙහා යන කියවීම් සහ ලිවීම් හිස් අඩංගු වෙනවා. හැබැයි අද කාලේ තියෙන non volatile memory එහෙමත් නැත්නම් ඝන තත්වයේ flash drives සම්පූර්ණයෙන්ම නිහඬයි. ඒ වගේ කිසිම චලනය වෙන යාන්ත්‍රික කොටසක් නැහැ. දත්ත කියවීම සහ ලිවීම සිද්ධ වෙන්නේ ඩිජිටල් විදිහට පිටු වශයෙන්. මේක ඇත්තටම ලොකු වෙනසක්. මේ තාක්ෂණයන් දෙකේ වෙනස භෞතිකව බැලුවත්ම අපිට හොඳටම පේනවා. පැරණි දෘඩාංගවල කොච්චර සියුම් යාන්ත්‍රික කොටස් නිරන්තරයෙන් චලනය වෙනවද? නමුත් අද අපි පාවිච්චි කරන්නේ කිසිම චලනයක් නැති NAND ෆ්ලෑෂ් පාලක තියෙන නවීන මුද්‍රිත පරිපත පුරු. මේක තමයි යාන්ත්‍රික යුගයේ ඉඳලා ඉලෙක්ට්‍රොනික යුගයට දත්ත ගබඩා කිරීමේ තාක්ෂණය තපපු දැවන්තම පිම්ම. හැබැයි ඉතින් මේ නවීන ඝනතත්වයේ මතකයන්ට, ඒ කියන්නේ solid state drives වලටත් යම් සීමාවන් තියෙනවා. මේ එක ෆ්ලෑෂ් මතක සෛලයක් මකන්න පුණුවන් වාර 100,000ක් වගේ ප්‍රමාණයක් විතරයි. ඊට පස්සේ ඒක භෞතිකවම අක්‍රිය වෙනවා. ඉතින් අපේ වටිනා දත්ත එකපාරටම නැති වෙලා යන එක නවත්තන්න පද්ධතිය ඇතුලේ තියෙනවා wear leveling කියලා විශේෂ ඇල්ගොරිතමයක්. මේකින් කරන්නේ දත්ත ලිවීමේ ක්‍රියාවලිය සියලුම මතක සෛල පුරා ඊටාම සූක්ෂම විදිහට සමානව බෙදා හරිලේක. ඇත්තටම මේක ඩ්‍රයිව් එකේ ආයු කාලය දිගු කරන අති විශිෂ්ට මෘදුකාංගමය උපක්‍රමයක්. හරි, අපි දැන් දෙවෙනි කොටසට යමු. ඒ තමයි දත්ත ගමනාගමනයේ කළමනාකරණය කිරීම. අපි මේකට තැටි කාලසටහන් කරන්නේ එහෙවත් නැත්නම් ඩිස්ක් ෂෙඩියුලින් වල කලාව කෙල්ලත් කියනවා. මෙහෙයුම් පද්ධතියක් දත්ත ඉල්ලීම් කළමනාකරණය කරන්න පාවිච්චි කරන සරලම ක්‍රමය තමයි first come first served එහෙමත් නැත්නම් FCFS කියලා කියන්නේ. නමින්ම තේරෙනවා වගේ ඉල්ලීම් එන පිළිවෙලටම ඒවා ඉටු කරනවා. හැබැයි මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ විදියට දත්ත හොයන්න ගියාම තැටිය කියවන්න හිසට, ඒ කියන්නේ රීඩ් හෙඩ් එකට සිද්ධ වෙනවා එක තැන නොසිට අන්තයට අක්‍රමවත් විදියට පනින්න. මේ නිසා අනවශ්‍ය විදියට ලොකු කාලයක් නාස්ති වෙනවා. මේක කිසිසේත්ම කාර්යක්ෂම ක්‍රමයක් නෙවෙයි. මේ ගැටලුවට සාර්ථක විසඳුමක් විදියට තමයි ස්කෑන් ඇල්ගොරිතමය හඳුන්වා දීලා තියෙන්නේ. මේක හරියටම වැඩ කරන්නේ බුද්ධිමත් විදුලි සෝපානයක්. එහෙමත් නැත්නම් ලිෆ්ට් එකක් වගේ. ලිෆ්ට් එකක් පහළ ඉඳලා ඉහළට යනකොට අතරමඟ ඉන්න හැමෝම නංවාගෙන යනවා වගේ මේ ස්කෑන් ඇල්ගොරිතමයත් කරන්නේ තැටියේ එක අන්තයක ඉඳලා අනිත් අන්තයට සුමටව ගමන් කරන ගමන් ඒ මාර්ගයේ තියෙන සියලුම දත්ත ඉල්ලීම් පිළිවෙලකට ඉටු කරන එක. අර කලින් වගේ අහඹු විදියට එහාට මෙහාට පනින්නේ නැහැ. ඊළඟට අපි බලමු මේක C-ස්කෑන් දක්වා කොහොමද වර්ධනය වෙන්නේ කියලා. ස්කෑන් ක්‍රමයේදී එක අන්තයකට ගියාම ආපහු හැරිගෙන එන ගමනදිත් ඉල්ලීම් ඉටු කරනවා. හැබැයි C-ස්කෑන් වලදී කරන්නේ එක පැත්තකට සම්පූර්ණ ගමනක් ගියාට පස්සේ තැටිය කියවන හිස වහම මුලටම එනවා. මේකෙන් වෘත්තාකාර ලූප් එකක් වගේ හැදෙනවා. මේකේ තියෙන වාසිය තමයි දත්ත ඉල්ලන හැමෝටම වඩාත් සමාන පොරොත්තු කාලයක් එමත් නැත්නම් වේටිං ටයිම් එකක් ලබා දෙන්න මේකෙන් පුළුවන් වෙන එක. මේ ක්‍රියාවලිය තවත් කොච්චර දුරට ප්‍රශස්ත කරන්න පුළුවන්ද කියලා ලුක් ඇල්ගොරිතමෙන් අපිට පේනවා. මෙතනදී කරන්නේ තැටිය අන්තිමටම යනව වෙනුවට ඉදිරියේ තවත් දත්ත ඉල්ලීම් මුකුත්ම නැත්නම් එතනින්ම ආපහු හැරෙන එක. මේක හරියට අපි පාරේ යනකොට ඉස්සරහට යන්න අවශ්‍ය නැහැ කියලා දැක්කම කලින්ම වාහනය හරව ගන්නවා වගේ වැඩක්.
මේ බුද්ධිමත් තීරණය නිසා අපතේ යන මිලිතත්පර ප්‍රමාණය තවදුරටත් ඉතිරි කරගන්න පද්ධතියට හැකියාව ලැබිලා තියෙනවා. දැන් අපි තුන්වෙනි කොටසට යමු වෙමු. ගබඩා ජාල සම්බන්ධ කිරීම. ඒ කියන්නේ දේශීය පරිගණකයේ නොබ්බට මේ දත්ත ගබඩා ව්‍යාප්ත වෙන්නේ කොහොමද කියන එක. පද්ධතිය විසින් දත්ත වෙත ප්‍රවේශ වෙන්න ප්‍රධාන ක්‍රමවේද තුනක් පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි host attached storage. ඒ කියන්නේ දත්ත ගබඩාව කෙලින්ම අපේ පරිගණකයටම සම්බන්ධ කරන එක. දෙවෙනි එක network attached storage එහෙමත් නැත්නම් NAS ක්‍රමය. මේකෙදි කරන්නේ දේශීය ජාලයක් හරහා දුරස්ත ගොනු පද්ධතියක් විදිහට දත්ත හුවමාරු කරගන්න එක. තුන්වෙනි එක තමයි storage area network එහෙමත් නැත්නම් SAN ක්‍රමය. මේක විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ අතිවිශාල දත්ත ජාලයන් සඳහා ඊටාම ඉහළ වේගයකින් ක්‍රියාත්මක වෙන්න. මේ NAS එහෙමත් නැත්නම් network attached storage ක්‍රමයේ තියෙන ඇත්තටම සිත් ගන්නාසුළු කරුණු තමයි භෞතික වය සම්බන්ධතා අවම කරමින් දුරස්ත පරිගණක කිරිපයකට එකම දත්ත ගුණයක් වෙත ප්‍රවේශ වෙන්න දෙන හැකියාව NFS වගේ ප්‍රොටෝකෝල් පාවිච්චි කරලා බෙදාගත්ත ගුණ පද්ධතියට සම්බන්ධ වෙන්න මේකෙන් ලොකු පහසුවක් ලැබෙනවා. මේ නිසා සංකීර්ණ විදිහට භෞතික කේබල් ඇදලා ජාලගත කරන්න තියෙන අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම මගහැරලා යනවා. දේශීය NAS පද්ධතියක් සාමාන්‍යයෙන් අපේ පරිගණකයට සම්බන්ධ ෆෝල්ඩරයක් විදිහට පෙන්වුවත් cloud storage එහෙම නැත්නම් cloud ගබඩාව ක්‍රියාත්මක වෙන්නේ ඊට වඩා ටිකක් සංකීර්ණ විදිහටක. අන්තර්ජාලයේ කොච්චර ප්‍රමාදයන් තිබුණත් සම්බන්ධතා බිඳ වගේම තිබුණත් දුරස්ත දත්ත මධ්‍යස්ථානයේ එක අඛණ්ඩව දත්ත හුවමාරු කරන cloud පද්ධති සම්පූර්ණයෙන්ම API ඒ කියන්නේ application programming interfaces මත තමයි රඳා පවතින්නේ. මේක ඇත්තටම අද කාලේ ගෝලීය දත්ත හුවමාරුවේ තියෙන ප්‍රබලතම තාක්ෂණයක්. හරි. අපි දැන් අපේ විග්‍රහයේ අවසාන සහ හතරවෙනි කොටසට ආවා. ඒ තමයි RAID තාක්ෂණය හරහා දත්තවල අතිරික්තතාවය සහ විශ්වසනීයත්වය තහවුරු කරන්නේ කොහොමද කියන එක. මුලින්ම අපි තේරුම් ගමු RAID කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් මේකින් කරන්නේ ලාභදායකී තැටි කිහිපයක් එකම ජාලයකට සම්බන්ධ කරලා දත්ත අතිරික්තයක් ඒ කියන්නේ redundancy එකක් නිර්මාණය කරන එක. මේකේ තියෙන විශ්මිතම දේ තමයි මේ ක්‍රමය නිසා දත්ත සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න ගත වෙන සාමාන්‍ය කාලය දින කිහිපයකින් ඉඳලා වසර 57000කටත් වඩා වැඩි කාලයක් දක්වා ගණිතමය වශයෙන් ඉහළ නම්වන්න මෙහෙයුම් පද්ධතිවලට හැකි වෙලා තියෙන එක. මේක ඇත්තටම පුදුම සහගතයි නේද? අපේ අවශ්‍යතාවය අනුව පාවිච්චි කරන්න පුළුවන් විවිධ RAID ක්‍රමවේදයන් තියෙනවා. අපිට ඕනේ දත්තවල සුරක්ෂිතභාවයේ ඉහළ නංවන්න නම් එකම දත්තයේ තැටි දෙකක ලියන mirroring, ඒ කියන්නේ RAID 1 පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට අවශ්‍ය ඉහළ වේගයක් නම් දත්ත කෑලි වලට කඩලා ලියන striping, එමත් නැත්නම් RAID 0 පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට වේගය, භෞතික ඉඩ ප්‍රමාණය සහ විශ්වසනීයතය කියන තුනම සමතුලිත කරගන්න ඕනේ නම් ඒ සඳහා RAID 5 සහ 6 වගේ සංකීර්ණ ගණිතමය පද්ධති පාවිච්චි කරන්න අපිට පුළුවන්. මෙතනදී සිදුවෙන වැදගත්ම භෞතික ක්‍රියාවලිය තමයි දත්ත කොටස් එහෙමත් නැත්නම් ප්‍රතිනිර්මාණකේත විවිධ දෘಢතැටි හරහා විසිරුවා හැරීම. මේ විදිහට දත්ත විසිරුවලා තියෙනකොට හදිස්සියවත් එක දෘಢතැටියක් අක්‍රිය වුණොත් ඉතිරි වෙලා තියෙන අනිත් තැටිවල තොරතුරු සහ ගණිතමය සමීකරණ පාවිච්චි කරලා අහිමි වුණ දත්ත තත්පර කීපයක් ඇතුළත ස්වයංක්‍රීයවම ආපහු ප්‍රතිනිර්මාණය කරගන්න පද්ධතියට පුළුවන් වෙනවා. මේක දත්ත ආරක්ෂාවේ ලොකුම පෙරලියක් කිව්වොත් නිවැරදි. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරන්න කලින් සිතා බලන්න වටිනා අතිශය වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. අපි කතා කළා වගේ අද තාක්ෂණය දිනෙන් දින කුඩා වෙමින්, දියුණු වෙමින් පවතිනවා. ඒත් එක්කම මුළු ලෝකයේම දිනපතා zettabytes ගණන් අතිවිශාල දත්ත ප්‍රමාණයක් අලුතින් නිපදවනවා. කවදා හරි දවසක අපි මේ නිපදවන දත්ත ප්‍රමාණය අපිට ඒවා ගබඩා කරන්න නිපදවන්න පුළුවන් භෞතික දෘঢ়ාංගවල සීමාව ඉක්මවලා ගියොත් මොනව වෙයිද? අපේ මේ ඩිජිටල් ඉතිහාසය අනාගතයට මොකක් වෙයිද? මේ ගැන තවදුරටත් හොයලා බලන්න කුතුහලයක් ඉතුරු කරමින් අදට මේ විග්‍රහය අපි මෙතනින් අවසන් කරනවා. යලිත් මේ වගේම හරවත් විග්‍රහයකින් හමු වෙමු.